අපේ තාත්ති වැඩ. අපි සීට් පේන් කරන්න තමයි යන්නේ. අපේ තාත්ති වැඩ. ඇයි ඒ තාත්ති ඔය කවලම් කරන්නේ? මේක කවලම් කරන්න ඕන මේකේ තියෙනවා මේ කිමිකල්. ඒ කිමිකල් කියන්නේ අර කහ පාට දියරයක් තියෙන්නේ. දැන් ඔය කවලම් වල තියෙන්නේ. මේ දියරේ කවලම් වෙන්න ඕන මේ දියරේ උඩට ඇවිල්ලා තින්ත යටට බහලා තියෙන්නේ. එතකොට අපි නැවෙන්නේ නැති දෙයක් දාලා ඒ කියන්නේ ලී දාන්න එපා. ලී කැලි දැම්මොත් එහෙම ඔය මේ රොඩු හරි එහෙම ඉවරනොත් එහෙම කරදර වෙනවා. ඒක නිසා යකඩ කම්බියක් තමයි හරියන්නේ. අපිත් මේ යකඩ කම්බියක් තමයි ගත්තේ. නැත්තම් හයියේ තියෙන මොනවා හරි කුඩු හරි මේ හැලෙන්නේ නැති දෙයක් දාලා මෙහෙම කවලම් කරන්න හොඳට. අඩියේ තියෙනවා උඩට අරගෙන කවලම් කරන්න ඕන. නැත්තම් කිමිකල් එක උඩට මේවා වෙනවා මේ තින්ත ටික යටට ඉතුරු වෙනවා. මෙහෙම කවලම් වුණාම සාර්ථකයි වැඩේ. මෙහෙම හොඳට කවලම් කරගන්න ඕන. මේ විලියන් වයිට් එක අපි සීට් වල යටටනේ ගහන්නේ මේ. සීට් එක වහපුවාම යටට හිටිනකොට උඩ පේනකොට අපිට සුදු පාට පේන විදිහට තමයි ගහන්න ඕනේ. මොකද යට මේ තින්ත ගැහුවේ නැත්නම් අවුව වැටෙනකොට සීට් එක රත් වෙනකොට සීට් එකේ කුඩු හැලෙනවා. ඒ නිසා අපි මේ ප්ලේන් එකක් ගහන්න ප්ලාස්ටික් කරේ මේ මුලින් අපි ගහන්න හිටියේ පිලර් කියන එක. පිලර් එක ගණන් හන්දා මේක පොඩි මුදලකට හම්බුනේ අපිට විලියන් වයිට් එකක්. මේ ලීටර් 10 මේක තමයි ගහන්න තීරණය කරේ. බලමු අපි නේද? මේක දිය කරලා අපි කම්පැසර් එකෙන් තමයි ගහන්න හිතාගෙන ඉන්නේ. බලමු අපි දිය කරලා මේවා කරලා වැඩේ පටන් ගන්නකොට අපි කියන්න. ඕනේ සාතියෝක. ඕනේ මේවා මේ මුලින්ම මේ තින්ත එක දිය කරන ඉරලා මේ අපි ගන්නකොට පොඩි භාජනයකට පෙරා ගන්න ඕන පොඩ. ඕන නැත්තම් මේ ගන්න එක හිර වෙනවා. මේක තියෙනවා මේ කොච්චර අලුත් වුණොත් මේ තින්තක කැට తీරෝ මේ පොඩි කැට මේවා ගන්න එක හිර වෙනවා. ඒ නිසා තින්තක දිය කරලා මේ කවලම් කරන ගමන් පෙරා ගන්න ඕන. පෙරා ගන්න ඉතින් තමන් කැමති නම් ඉතින් අර ගෙවල් වල තියෙනවා ඉතින් ඔය ඊපස්සේ රෙදි කෑලි තියෙනවා. මම නම් ඉතින් රෙදි කෑල්ලක් ගත්තේ. පෙනහැරේ පෙරා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේ පෙරා ගත්තොත් එහෙම මේ පෙරාගෙන ඉවරලා සෝදන්න ඕන. නැත්තම් තින්ත එක වේලුණාම අර තියෙන හිල් මේ වැහෙනවා. ඊට පස්සේ ආයෙ නැවත පෙරා ගන්න අපහසුතාවයක් වෙනවා. ඒක නිසා මේ අනිවාර්යෙන් පෙරලා ඉවරලා ඒව සෝදන්න ඕනේ. මම මේ කියන්නේ ඉතින් මේවා කරන කට්ටියට නෙවෙයි මේ සාමාන්‍ය ඉතින් හැම දෙයක්ම ඉතින් තමන් කරගන්න තරමට වටින්නේ නැහැ කිසි දෙයක්. ඒ නිසා තමයි අපිත් මේ හැමදේම වගේ කරගන්න try කරන්නේ. ඔයගොල්ලොත් ඉතින් කරන කට්ටියට ඉතින් පොඩ්ඩක් පහසුවක් විදිහට තමයි අපිත් වීඩියෝ දාන්නේ. කැමති කට්ටිය බලලා ඉතින් ඒ විදිහට කරගන්න. මේවා වෘත්තියක් විදිහට කරන මිනිස්සු මේ ඊට වැඩිය දේවල් දන්නවා. ඒගොල්ලෝ අපිට කමෙන්ට් එකක් දාලා කියන්න මේ විදිහට කරන්න මල්ලි මේ විදිහට කරන්න කියලා. එතකොට ඉතින් අපිත් සතුටින් ඒක බාරගෙන අපිත් ඒ විදිහට ආයෙ කරන වැඩක් කරගන්නවා. හැමෝගෙම අදහස තමයි වටින්නේ. අපේ වීඩියෝ බලන යාළුවෝ හැමෝම අපිව ෆලෝ කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා සහයෝගයක් දෙන්න.